හෙල්ෆාඩ් එකක් කියලා දිතුවේ. මේක ලංකාවටම 3ක් තියෙනවා. GDH 300 එක. OG. මේකේ ඕගලන්ට බැලුවොත් හොඳ ෆෝන් තියෙන ස්පේස් එකකුත් තියෙනවා. ඒ වගේම සුවපත් සීට් එකකුත් ඒකට අමතරව මේකේ මසාජින් ඔප්ෂන් ගොඩක් ඔප්ෂන්ස් ඒ වගේ තියෙනවා. මසාජින්, සීට් හීටර්, සීට් කූලර්. ඒකට අමතරව ඔයාලට ලෙග් රෙස්ට් එකකුත් හම්බ වෙනවා මේ වගේ ඔටෝමැටිකලි. මේක සෙකන්ඩ් රෝ සීට් එක. මේක ඔප්ෂන්ස් එනවා සීට් හීටර්, සීට් කූලර්, සීට් මසාජ් and head rest. ඒ වගේ ඔක්කොම කන්ට්‍රෝල්ස් ටික ඔයාලට මෙතනින් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒකට අමතරව බැලුවොත් අපිට එන්ටර්ටේන්මන්ට් හැටියට ගන්න පුළුවන් මේකේ 27 inch ස්ක්‍රීන් එකක් හම්බ වෙනවා. මේකේ Wi-Fi කනෙක්ට් කරලා like a smart TV ඔයාලට YouTube, Netflix ඒ ඔක්කොම මේකෙන්ම ඔයාලට කනෙක්ට් කරගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ third row seat එකේ. මේකේ දෙන්නෙක්ට comfortably travel කරන්න පුළුවන්. ඒකට අමතරව ඔයාලට පොඩි කෙනෙක් හරි මෙතන තියාගන්න පුළුවන්. මේක තවත් ඔප්ෂන්ස් තියෙනවා. ඔයාලට hand rest area එක choose කරන්න පුළුවන්. and මෙතන කැබි හෝල්ඩර් එකක් තියෙනවා. ඒකට අමතරව කප් හෝල්ඩර් එකක් හම්බ වෙනවා. ඒ වගේම ඔයාලට ට්‍රැවල් කරනකොට හොඳට ඒ වගේ නිදාගෙන සැපට ගමනක් යන්න පුළුවන්. ඒ වගේම තවත් මේකේ කූල් ඔප්ෂන් එකක් තියෙනවා. පර්සනලි ඒක මට හරි ෆේවරිට්. ඒ වගේම ඕගොල්ලෝ ට්‍රැවල් කරනකොට අදිසියෙන් ෆෝන් එකම charge කරන්න ඕන නම් type C and type A ෆෝන් charger එකත් ඔයාලට මේක හම්බ වෙනවා. ඒ වගේම මේක use කරලා තියෙන්නේ Alcantara leather එක and starlight, ambience light ඒක manually control කරගන්න පුළුවන් ඕගොල්ලන්ට ඕන විදිහකට. second row එකේ දෙන්නෙක්ට යන්න පුළුවන්. third row එකේ තුන් දෙනෙක්ට යන්න පුළුවන්. last row එකේ හතර දෙනෙක්ට travel කරන්න පුළුවන්. අපි දැන් ඉන්නේ cockpit එකේ. මේකේ controls ටික ඔක්කොම මෙතනින් control කරගන්න පුළුවන්. and මේක ambience light, starlight එකේ light control ඔක්කොම මෙතනින් හම්බ වෙනවා. ඒකට අමතරව බැලුවොත් මේකේ sound system ඔක්කොම JBL තමයි තියෙන්නේ. even player එකත් JBL, speaker system ඔක්කොම JBL තමයි use කරලා තියෙන්නේ. මෙන්න මේකේ karaoke system එකකුත් ඔයාලට හම්බ වෙනවා. වටාල් කරනකොට සින්දුවක් ආගෙන එක්ක ඕගොල්ලෝ සින්දුවක් කියාගෙනම යන්න පුළුවන්. ඒකට අමතරව මේකට 20 ලීටර් ෆ්‍රිජ් එකකුත් හම්බ වෙනවා. exterior එක බැලුවොත් exterior එක අපි totally change කරලා තියෙනවා. bonnet, headlight, buffer, tire, side skirt, spoiler ඒ ඔක්කොම totally change කරලා තියෙනවා. ඒ වගේම tire size එක බැලුවොත් 16 inch එක. then අපි use කරලා තියෙන්නේ මේකට 18 inch alloy wheel එක. ඒ වගේම මේක rear side එක බැලුවොත් මේකේ අපි tail light එක change කරලා තියෙනවා.